ශ්‍රේණියේදී අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිද්ධ වෙන විභාගයක් තමයි සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය කියලා කියන්නේ. මේක උසස් පෙළට ඔබ පන්තියට ඇතුළත් වෙලා අවුරුද්දකින් මුහුණ දෙන විභාගයක්. මේක වරින් වර නතර වෙලා තිබ්බා. ඔන්ලයින් කාලයක් තිබ්බා. කාලයක් අවුරුදු කීපයක සිසුන්ට එකතු කරලා ලිඛිත විභාගයක් තිබ්බා. ඉතින් ඉදිරියේදී ගොඩාක් දුරට මේක ඔන්ලයින් විභාගයක් බවට පත් වෙයි. මේකේ වැදගත්කම තමයි රජය මගින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඔයගොල්ලෝගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයේ මනින්න පවත්වන විභාගයක්. මේ විභාගයේ අවසානයේදී රාජ්‍ය ලාංඡනයේ සහිත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් ඔබට හිමි වෙනවා. ඉතින් විදේශගත වෙනකොට වගේ මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ සහතිකය ඔයගොල්ලොන්ට. ඉතින් මේක 2018න් පස්සේ තමයි ඔන්ලයින් අවුරුදු කීපයක් පැවතුනේ. ඊට පස්සේ අවුරුදු කීපයක ළමයි එකතු කරලා ලිඛිත විභාගයක් පැවතුණා. ඉතින් ඉදිරියේදී ගොඩාක් දුරට ඔන්ලයින් විභාගයක් බවට පත් වේ. අපි බලමු මේ විභාගය කොයි ආකාරයකටද පැවැත්වෙන්නේ, මොනවද මේ විභාගයට එන්නේ කියන එක. සාමාන්‍ය පෙළට තොරතුරු තාක්ෂණ විෂය හදාරලා තියෙන ළමයි ඉන්නවා නම් ඊටමත් පහසුවෙන් ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් මේ උසස් පෙළ JIT කියන විභාගයට. ගොඩාක් දුරට සාමාන්‍ය පෙළ IT විෂය නිර්දේශයට සමාන විෂය නිර්දේශයක් තමයි GIT විභාගයට තියෙන්නේ. මේ පොත ඔයගොල්ලොන්ටත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට අදාළ ලින්ක් එක මම වීඩියෝ එකේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි බලමු මොනවද මේ JIT විභාගෙදී අහන්නේ, කොහොමද විභාගේ පවත්වන්නේ, කොයි විදිහටද ලකුණු දෙන්නේ කියන එක. ඉතින් විභාග නීති රීති ගත්තාම අනෙක් විභාග වලට තියෙන නීති රීති හා සමානයි. හැබැයි ඔන්ලයින් විභාගයක් පවත්වනකොට අවුරුදු දෙකක් ඔන්ලයින් විභාගෙ තිබුණා. ඒ විභාගයේ අත්දැකීමුත් එක්ක කතා කරනකොට ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. ළඟ ඉන්න ළමයාට මොන ප්‍රශ්න එනවද කියන එක කාටවත් කියන්න බෑ. මොකද ළඟ ඉන්න ළමයාගේ පේපර් එකේ තියෙන ප්‍රශ්න වෙනස්. එතකොට හැමෝටම සමානව ලකුණු ගන්න පුළුවන් ආකාරයට තමයි හදලා තියෙන්නේ. ඉතින් ළඟ ඉන්න කෙනාගෙන් බලලා ලියන්න කියලා කාලයක් නැහැ. මොකද එයාගේ ප්‍රශ්න මාරු වෙලා තියෙන්නේ, ඔයාලගේ ප්‍රශ්න මාරු වෙලා තියෙන්නේ. අනිත් එක තමයි වෙලාව අඩු වෙවි යනවා. ඔයාලා නියමිත වෙලාවට ඔයාලට කරගන්න බැරි වුණොත් පේපර් එක ඉබේම සබ්මිට් වෙනවා. ඉතින් ඒක නිසා අනුන්ගේ දේවල් බල ඉන්න වෙන්නේ නැහැ. ඔන්ලයින් විභාගයේ තිබුණොත් Tamanට ඒ කාලය ඇතුළතදී විභාගය අවසන් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේකේ ලකුණු ලබා දෙන පරාස අනිත් ඒවා හා සමාන පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලකුණු ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු විභාගය කොහොමද විභාගෙට මොන වගේ දේවල්ද අහන්නේ කියන එක. ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය අපි ගත්තොත් මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක් තමයි තියෙන්නේ. වරණ 4 බැගින් වූ ප්‍රශ්න 40ක් තියෙනවා. ඉතින් ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියන්න ඕනේ. ඔන්ලයින් නම් අනිවාර්යෙන්. දැන් ඔයාලා ලිඛිත විභාගෙදී නම් ඉරි ගැහුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔන්ලයින් එකේදී අනිවාර්යෙන් හැම එකකටම උත්තරයක් මාක් කරන්න සිද්ධ වෙනවමයි. එහෙම නැත්නම් පේපර් එක සබ්මිට් කරන්න අපහසුයි. ඊළඟට ඕගොල්ලොන්ට තව ප්‍රශ්න 7කින් යුත් ප්‍රශ්න ප්‍රමාණයක් ලැබෙනවා. ඒතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේටද ඒකෙදි මුළු ලකුණු 60ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට මේ ආකාරයට තමයි මේ පේපර් එක හැදිලා තියෙන්නේ. මෙහෙයුම් පද්ධති, වදන් සැකසුම්, පැතුරුම්පත්, දත්ත සමුදාය කළමනාකරණය, සමර්පණ, කියන්නේ ප්‍රසන්ටේෂන්, අන්තර්ජාලය හා විද්‍යුත් අපෑල භාවිතය. ඉතින් ඕගොල්ලොන්ට ඊමේල් එකක් යවන ආකාරය ටයිප් කරන්න තියෙනවා. ඊට පස්සේ වගේ ස්ක්‍රීන්ෂොට් ගන්න තියෙනවා. ඊට පස්සේ වෙබ් සංවර්ධන ශිල්ප ක්‍රම. මේකෙදි වෙබ් ඩෙවලොප්මන්ට් ටෙක්නික්ස් HTML භාවිත කරලා වෙබ්සයිට් එකක් නිර්මාණය කරන වෙබ්සයිට් එකක්ම නෙමෙයි. කියන්නේ ඕගොල්ලොන්ට කෝඩ් එකක් දීලා තියෙනවා. ඒ කෝඩ් එකේ අඩුපාඩු ටික හදන්න ඕනේ. එතකොට මේ පේපර් එකට ප්‍රශ්න පත්‍ර දෙකටම පැය 3ක කාලයක් තමයි හම්බෙන්නේ. අවසාන ලකුණ ගණනය කරන්නේ මෙන්න මේ ආකාරයට. එක පත්‍රයට ලකුණු 40යි, දෙක පත්‍රයට ලකුණු 60ක් හම්බ වෙනවා. ඒකත් එක්ක අවසාන ලකුණ 100 පත් වෙනවා.
එතකොට ඒ මොහොතේම ලකුණු බලා ගන්න පුළුවන් ක්‍රමවේදයකුත් හැදෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද මේ විෂය නිර්දේශය. මේ තියෙන විභාගයේදී ප්‍රශ්න හැදෙන ආකාරය විෂය නිර්දේශයේ කොයි ආකාරයකටද තියෙන්නේ කියන එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියට ගිහිල්ලා මම මේ විදිහට සර්ච් කරලා ඔයාලට පෙන්නන්නම්. NIE කියන ආයතනයේ වෙබ් අඩවියට ගිහිල්ලා මෙතන මෙන්න මේ විදිහට වෙබ් අඩවිය අපි ක්ලික් කරනවා. ඊට පස්සේ මේකේ මේ සර්කියුලර් කියන එක යටතේ තියෙනවා. හරි මෙන්න මේක මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන සිංහල විෂය නිර්දේශය ඉංග්‍රීසි මීඩියම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම ඒක දෙන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් තෝරගන්න 12 ශ්‍රේණිය විෂය නිර්දේශ පෙන්වන්න කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා සාමාන්‍ය තොරතුරු තාක්ෂණය GIT 2017 විෂය නිර්දේශය. 2017 සිට ක්‍රියාත්මක විෂය නිර්දේශය. ඒතර මම ටීචර් ගයිඩ් එක මෙතනින් චුට්ටක් අරගන්නම්. ටීචර් ගයිඩ් එක අරගෙන මෙතනින් මේ විදිහට සාමාන්‍ය තොරතුරු තාක්ෂණ වේදය ටීචර් ගයිඩ් එක මේ තියෙන්නේ. ඉතින් මේකේ අපි බලමු පහළට ගිහිල්ලා පාඩම් ටික කොයි විදිහටද හැදිලා තියෙන්නේ කියලා. මේ විදිහට අපි බලමු. මෙතන තියෙනවා ඔන්න පළවෙනි නිපුණතාවය. කාලීන ප්‍රතිඵල නෙලා ගැනීමට පරිගණකය සහ එහි විභවය ගවේෂණය කරයි. ඉතින් මේකෙදි මේ පරිගණකයේ තැනුම් මේක රූප සටහන් මේක 10 වසරේ IT වලට කතා කරන පද්ධති සංකල්පය පරිගණකය හැඳින්වීම පරිගණකයේ සංරචක දුඩාංග ආදාන උපක්‍රම ප්‍රතිදාන උපක්‍රම මුදුකාංග කියන්නේ මොනවද? ඊට පස්සේ පරිගණකයේ තැනුම් මේකකය block diagram of computer ඊට පස්සේ සැකසුම් මේකකේ දැන් මේ උසස් පෙළ IT කරන ළමයෙක්ටත් සෑහෙන්න ලේසි පේපර් එකක්. ඉතින් O level IT කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මේකට එකක් ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඒකෙදි ඔන්න ඔය වගේ ඒ කොටස් තමයි කතා කරලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි නිපුණතාවයේ විදිහට තියෙන පරිගණකය තුළ දත්ත නිරූපණය වෙන ආකාරය. දැන් ඔයාලට 10 වසරේ ද්විමේ සංඛ්‍යා නේද සංඛ්‍යා පද්ධති කතා කරනවා දශමයේ සංඛ්‍යා අෂ්ටමයේ සංඛ්‍යා. එතකොට මේ සංඛ්‍යා පද්ධතිය වර්ධි මේකෙදි කතා කරන්නේ දශමය ෂඩ් දශමය සහ ද්විමේ සංඛ්‍යා පද්ධති පමණයි. මෙතන දැන් වැරදීමක් වෙලා මෙතන ඇත්තේ. ඊළඟට මූලික බූලියානු කාරක හඳුනා ගන්නවා AND එක O එක සහ NOT එක කියන්නේ මොනවද? ඊළඟට පරිගණකය තුල දත්ත නිරූපණය කරන්න භාවිත කරන කේතකම හතරක් තියෙනවා. ඒ හතරෙදි මෙතන කතා කරලා තියෙන ASCII කේතකමය සහ UNIC කේතකමය BCD සහ ABCD IC කේතකමය ගැන මෙතනදී කතා විලා නැහැ. ඊළඟට අපි ගත්ත තුන්වෙනි නිපුණතාවය මෙහෙයුම් පද්ධති පිළිබඳ අවබෝධය මගින් පරිගණකයේ කාර්යක්ෂම හා ඵලදායී වීම භාවිත කරයි. මේ කොටසත් කතා කරනවා. ඉතින් ඊළඟට මේ විදිහට එක සිලබස් එක අපිට බලා ගන්න පුළුවන්. මෙහෙයුම් සාමාන්‍ය පෙළ IT විෂයේදී මෙහෙයුම් පද්ධති පාඩම හා සමානම කොටසක් තමයි මේ තියෙන්නේ. ඊට වඩා අන්තර්ගතය අඩුයි. ඊළඟට එදිනදා ජීවිතයේදී කාර්යයන් සඳහා යෙදුම් මෘදුකාංග යොදා ගන්න. ඉතින් යෙදුම් මෘදුකාංග මේකෙදි අපි Word, Excel, PowerPoint, Access කියන ඒවා අපි O level වලදීත් කතා කරනවා, ප්‍රැක්ටිකලිම කතා කරනවා. එතකොට වදන් සැකසුම් මෘදුකාංග කියන්නේ මොකද්ද? ඒකේ ලක්ෂණ මොනවද? කොහොමද මේකේ මේ තියෙන එකේ තියෙන අයිකන් භාවිත කරන්නේ කොයි ආකාරයකටද කියන එක. ක්ලිප් ආර්ට් එකක් දාන්නේ කොහොමද? වර්ඩ් ආර්ට් එකක් දාන්නේ කොහොමද? කොහොමද ඕපන් කරන්නේ? ෂෝට්කට් මොනවද මේ වගේ? ඒවා තමයි මෙතනදී කතා කරන්නේ. ඊළඟට සරල ගණිත ගැටලු සඳහා පැතුරුම්පත් මෘදුකාංගය. මේක දැන් 6 7 8 9 පසරවලදී මේ මෘදුකාංග කතා කරනවා. එතකොට පැතුරුම්පත් මෘදුකාංගය කියන හඳුන්වීම ඔන්න ඔය වගේ මේ කොටස් කතා කරනවා. ඊළඟට ෆෝමියුලා කොහොමද දාගන්නේ? ඊළඟට අපි ගත්තොත් 4 කොටස යටතේ කතා කරනවා ඉදිරිපත් කිරීමක් කොහොමද වඩාත් ආකර්ෂණීය භාවිත කරන්නේ. කියන්නේ PowerPoint presentation මෘදුකාංගය කොහොමද භාවිත කරන්නේ. ඊළඟට අපිට තියෙනවා දත්ත සමුදාය කළමනාකරණය සඳහා දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය කියන්නේ access මෘදුකාංගය කොහොමද භාවිත කරන්නේ කියන එක තමයි මේ කොටසේදී මේ කතා කරන්නේ. query එකක් හදාගන්නේ කොහොමද? form එකක් හදාගන්නේ කොහොමද? table එකක්, report එකක්. ඇත්තටම මේක ඔන්ලයින් විභාගෙදී නම් ඔයාලා ඒ දීලා තියෙන එක අනිවාර්යෙන් හදන්න ඕනේ. හදලා අප්ලෝඩ් කරන්න ඕනේ ඒ කියලා තියෙන තැනට. එතකොට ඔයාලා ප්‍රායෝගිකව අදාළ මෘදුකාංගය විවෘත කරලා ඒ කියලා තියෙන ආකාරයට database එක Word එකේ formattings හදන්න ඕනේ. formulas දාලා
Excel වල වැඩ ටික කරන්න ඕනේ. ඊට පස්සේ දීලා තියෙන ආකාරයට ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඕනේ. ඒකට අදාළ පින්තූර, ඒ වචන හැමදේම දීලා දෙනවා. අන්න ඒ தත්ත්වය තමයි තිබුණේ ඔන්ලයින් විභාගෙදී. ඊළඟට නිපුණතාවය 5ේදී අදහස් බලධාරීස ප්‍රකාශ කිරීමට බහුමාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කරා. මේකෙදි කතා කරන්නේ දැන් 11 වසරේ අපි ඉගෙනගෙන තියෙනවා මේ බහුමාධ්‍ය භාවිත කරන ආකාරය මෘදුකාංග කීපයක්. අපි GIMP software එක කොහොමද පාවිච්චි කරන්නේ? ජිටෝ අන්න ඒ කොටස තමයි මෙතනදී කතා කරන්නේ. චිත්‍රක ප්‍රරූප මේ රාෂ්ට්‍ර කියලා තියෙනවා, වෙක්ටර් කියලා තියෙනවා. ඉතින් ඒවට භාවිත කරන විවිධ මෘදුකාංග, ඊළඟට ශබ්ද සංස්කරණ මෘදුකාංග අපි දන්නවා Audacity කියලා software එකක් අපි 10 11 වසරේදී කතා කරනවා. ඊට පස්සේ වීඩියෝ සංස්කරණ මෘදුකාංග Windows Movie Maker ගැන කතා කරනවා අපි 11 වසරේදී. ඒ ටිකම තමයි මේ විභාගෙදී ගොඩාක් දුරට අහලා දෙන. ඉතින් අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ IT කරපු නැති කෙනෙක්ට උසස් පෙළදී මේ විභාගයෙන් IT ටික හදා ගන්න සිද්ධ වෙනවා. ඒක නිසා සාමාන්‍ය පෙළදී පුළුවන් තරම් IT විෂය හදාරනවා නම් මේ විෂය ඉතාමත් ලේසි. මේ සහතිකය ගන්න එක ඉතාමත් පහසුයි. ඊළඟට නිපුණතාවය 6 එදිනදා ජීවිතයේ තොරතුරු වලට ප්‍රවේශ වීම හා සංවේදනය කිරීමට අන්තර්ජාලය කාර්යක්ෂමව භාවිත කරන්නේ කොහොමද කියන එක කතා කරනවා. ඉතින් අපි 11 වසරේ තුන්වෙනි පාඩම මේ විදිහට කතා කරනවා. 10 වසරේදීත් අපි කතා කරනවා මේ LAN කියන්නේ මොකද්ද, WAN කියන්නේ මොකද්ද, PAN කියන්නේ මොකද්ද, ඔන්නවා කතා කරනවා. ඊළඟට මේ විදිහට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු, ඊතපෑ සමාජ මාධ්‍ය අන්තර්ජාල පාදක කරගෙන කොහොමද මේ දේවල් සිද්ධ කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි 6 වෙනි පාඩම හැදිලා තියෙන්නේ. ඊළඟට අපි 7 වෙනි පාඩම ගත්තොත් බහුමාධ්‍ය සංරක්ෂිත ඇතුළත් කර වෙබ් අඩවියක් සංවර්ධනය කරා. ඉතින් කොහොමද වෙබ් අඩවියක් සකස් කරන්නේ? HTML වගේ කේත භාවිත කරලා සරලව මේ විදිහට HTML කේතත් ඔය විදිහට දීලා තියෙනවා. ඊළඟට නිපුණතාවය 8 දිවිමග ජය ගැනීම සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය කාර්යක්ෂම හා ඵලදායී ලෙස භාවිත කිරීම. ඉතින් අපි කොහොමද කාර්යක්ෂමව තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිත කරලා අපේ ජීවිතේ කටයුතු කරගන්නේ කියන එක තමයි මේ පාඩමේ. ඉතින් 11 වසරේ අවසාන පාඩමේදීත් මේ වගේ කොටසක් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි විෂය නිර්දේශය හැදිලා තියෙන්නේ. ඉතින් පාඩම් 8ක් තියෙනවා. අපිට 12 වසරේදී මේ පාඩම් ටික සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් මේ සඳහා කාලච්ඡේද වෙන් කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට. පළවෙනි වාරෙදී කාලච්ඡේද 16ක් තියෙනවා. දෙවෙනි වාරෙදී කාලච්ඡේද 23ක්, තුන්වෙනි වාරෙදී කාලච්ඡේද 21ක් වෙන් වෙනවා. ඉතින් ඔයාලට GIT කියන විභාගයට අනිවාර්යෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මුහුණ දෙන්න ඕනේ. මොකද මේක ඉතාමත් වටිනා සහතිකයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලැබෙන. දැන් මේක වෙන කිසි විෂයකට ලැබෙන්නේත් නැහැ. IT වගේ විෂයකට තමයි මෙහෙම සර්ටිෆිකේට් එකක් ලැබෙන්නේ. අනිත් විෂයන් වලට මෙහෙම සහතිකයක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් රට යනකොට වගේ අනිවාර්යෙන් රජයේ සහතික ගොඩාක් දුරට වෙනත් රාජ්‍යයක් වුණත් පිළිගන්නවා. එතකොට අපි හිතුවොත් පෞද්ගලික අංශයේ විවිධ ආයතන වලින් දෙන ඒවට වඩා රජයක් විසින් නිකුත් කරලා තියෙන සහතිකයක් ගොඩාක් දුරට පිළිගන්නවා. ඉතින් ওই විදිහට තමයි විෂය නිර්දේශය හැදිලා තියෙන්නේ සහ කොහොමද විභාගේ පැවැත්වෙන්නේ කියන එක ගැන තමයි අපි මේ කතා කරේ. එතකොට අපි මේ පාඩම් මාලාව ඔස්සේ මේ සියලු පාඩම් මේ පාඩම් 8ම වීඩියෝ පාඩම් විදිහට ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඔබේ පාසලේ මිතුරන්ට මේ link එක ලබා දෙන්න. ඉතින් සරලව O level IT කරලා තිබෙන්නේ නැතත් IT ගැන කිසිම දැනුමක් තිබෙන්නේ නැතත් මේ පාඩම් මාලාව හරහා ඔයාලට GIT විභාගයට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක මතක් කරනවා.